අද පොඩ්ඩක් අද යන්නේ අද මං නිදිනවා කියන තැන හිතු ආගේ නූඩල්ස් වල සෝසේජස් එහෙම දාලා ඒ කියන්නේ එක නූඩල්ස් පැක් එකක් කොක්කමි අපි දෙන්නම කනවා ඒ කියන්නේ මෙහෙමයි ඒ කියන්නේ දැන් ඕක හදන්නේ කොත්තුමී එක ගෙදරට ගේන නිසානේ ෂණික සහ නම්බර් 1 රීසන් එක ෂණික කරලා ගෙදරට ගේන නිසානේ හදන්නේ ගේන්නේ නැතුව හිටපන් ඔව් ඒක අද shoulders තියෙන්නේ so I'm doing only 4 exercises right so shoulder press ඊට පස්සේ lateral raises upright reverse pec deck right ඔච්චරයි දෙක නේද shoulders විතරයි nice මට බලලා ප්‍රේත දෙන්න holy shit දන්නේ පේනවා ඇති කියලා මම හිතනවා. So කෂින් ඉතින් මොකද ඉතින් අද වර්ක්අවුට් එක? අද
workout එක ඇත්තටම intense okay I feel really good after all these days මට හිතෙනවා මට ඇත්තටම කියන්නේ විශේෂයෙන් කියන්න ඕන නෑ. ඒ කියන්නේ මේකට වෙනම vlog එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ මගේ transformation එක නේ නිකන්. මේ muscles එහෙම මම දැකලා තිබ්බේ නෑ. මම දැන් දකින්න පටන් ගන්නවා and especially because of you actually. ඒක I'm grateful, forever grateful. මේ consistency එක හැදෙන්න, එතකොට මේ විදිහට workout කරන්න, mindset එක හදාගන්න, discipline එක build කරගන්න මේ හැම දෙයකටම ඇත්තටම ප්‍රියාන් තමයි. ඉතින් ප්‍රියාන් නැත්තම් මට මේ විදිහේ discipline මුකුත් නැහැ. ඉතින් ඒකට මාර විදිහට 100ට මට දැනෙනවා 80ක් 90ක්ම ප්‍රියාන්ගේ input එක මට නිකන් දැන් මම 110ක් විතර කරා කියලා ලොරි කාර්යම මොඩෙක් වෙයි දැම්මා. ඔව් ඩිසිප්ලින් නැහැ. එහෙම තමයි. ඩිසිප්ලින් නැති. අද අපි කරේ අද අපි back and buy කරේ. අද කරපු නැති weights කරා. ඒ කියන්නේ කරලා නැති limits push කරා. question එකක් තියෙනවා. දැන් වා දකින්නද දැන් වා ඒ කියන්නේ වෙනම ලයිෆ් ස්ටයිල් එකක ඉඳලා දැන් වාගේ ලයිෆ් ස්ටයිල් එක දැන් වා වෙනස් කරගෙන ඉන්නේ. ඉතින් වා දකින්න විදිහට වැඩිපුරම වැදගත් දේ මොකක්ද? ඔයා හිතන්නකෝ දැන් අපි හිතන මොකක් හරි හැබිට් එකක් බිල්ඩ් කරන්න. ඔයා දකින විදිහට ඉම්පෝටන්ට්ම දේ මොකක්ද? සහ කොහොමද ඔයා ඒක ඉම්ප්‍රූව් කරගන්නේ? නිකන් කෙටි අපි කියමුකෝ. කෙටියෙන්ම කිව්වොත් ඒක නිකන් අමාරුයි නිකන් තනි වචනයෙන් කියනවා තරම්ම ලේසියෙන් කිව්වොත් එහෙම consistency. sorry. mainly consistency. එතකොට ඕක තමයි ගොඩාක් අයට ඒ කියන්නේ ලැක් කරන ගොඩාක් අය ලැක් වෙන ප්‍රොබ්ලම් එකක් තමයි consistency. ඒ කියන්නේ දැන් අර හැමෝටම තියෙන හෙන ජෙනරල් ප්‍රොබ්ලම් එකක් තමයි මොනවාද? ජිම් එකට යන්න පටන් ගන්නවා new year resolutions කියනවා new me කියලා යනවා. ගිහිල්ලා ඉවරලා පළවෙනි මාසේ විතර යනවා කාගෙන යනවා. ආයෙත් ඕන්න මාස දෙකකුත් යනවා තුනකුත් යනවා. ඔන්න ආය පොඩ්ඩක් එමීට බ්‍රේක් වෙලා එන්න නැතුව ඉන්න පටන් ගන්නවා. දැන් ওই විදිහේ ස්ටේජ් එකක් මටත් තිබ්බා. පොඩි කාලේ ඉඳන්ම මම ජිම් ඔක්කොම කරා. ඒතකොට ඔතනින් එළියට ආපු එකම විදිය තමයි ඕකෙන් එළියට එන්න පුළුවන් එකම විදිහ තමයි අර ඔයාට එක පොයින්ට් එකකදී ඕක බ්‍රේක් වෙනවා කියන එක දැනෙනවනේ. දැන් මගේ දැන් මම ඉස්සරලා ගියා ඔන්න දැන් එන්න පොඩ දැන් මේක නැති වෙනවා කියන පොයින්ට් එක එනවනේ. කන්සිස්ටන්සි එක නැති වෙනවා කියන එන පොයින්ට් එකේදී අන්න එතන තමයි ඔයා අර ඔළුවෙන් බිල්ඩ් කරනවනේ. දැන් අද යන්න ඕනේ අද කම්මැලි අද පොඩ්ඩක් රෙස්ට් එකක් ගමු අන්න එක්ස්කියුසස් බිල්ඩ් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ naturally නිකන් හොඳම උදාහරණේ ඔයා වැස්සොත් එහෙම එදාට හිතනවා අනිවාර්යෙන් අපෝ අද වැස්සනේ අද යන්න ඕනේ ඔයා බයික් එක යන කෙනෙක් වගේ නම් අනිවාර්යෙන් අද වැස්සනේ අද වැස්සොත් යන්න බෑනේ මට කොහොමත් කියලා වගේ. ඒ කියන්නේ හෙන genuine excuse එකක් build කරනවා. එහෙම genuine excuse එකක් build කරන point එකේදී හිතන්න ඕනේ අද මම රේන් කෝට් එකක් දාගෙන හරි අද මං කුඩේ හිලගෙන හරි කොහොම හරි යනවා මම අද. අන්න ඒක ඔයා කන්ටිනියස්ලි ඔයා දිගටම කරන්න ඕනේ. ඒ කියන්නේ අර ඔයා එක්ස්කියුස් එකක් බිල්ඩ් කරන්න යන තැනදී ඔයා ඇඟ ඇතුලෙන් ඔයාගේ මොලෙන් ඩිස්කවර් කරගන්න ඕනේ. මම මේ එක්ස්කියුස් එකක් බිල්ඩ් කරන්න යන්නේ අද යන්න නැතුව ඉන්න. ඒක ඔයා ඕවර්කම් කරන්න ඕනේ. එතකොට ඒක ඕවර්කම් කරන්න තමයි අර ඒක කම්පවුන්ඩ් වෙලා තමයි ඊට පස්සේ තමයි කන්සිස්ටන්සි එක බිල්ඩ් වෙන්නේ. මට හිතුනේ ඒක මට වර්ක්අවුට් උනේ එහෙම. ඒ කියන්නේ අර එක්ස්කියුස් එක බිල්ඩ් කරන්න යනකොටම අද පොඩ්ඩක් අද යන්නේ අද මං නිදිනවා කියන තැන හිතුන ගමන් නෑ මං අද නිදියන්නේ නෑ මං අද නැගිටිනවා කියන එක අර ඔයාට බැහැ කියලා හිතන තැන්වලදී ඒ බැහැ කියලා හිතන තැන්වල තමයි ඇත්තටම වැඩ කරන්න අර ඒවා බැහැ කියලා හිතන දේ කරන්න පටන් ගන්න ඕනේ. නැත්තම් අර අද මං ජිම් එකට යනවා කියලා යන දවස් ඒව කොහොමත් යනවා. ඒ අර මොටිවේෂන් එකකින් තමයි යන්නේ. ඔයාට මොටිවේෂන් එක නැති වෙන තැන තමයි ඔයා ඇත්තට මේ දේ කරන්න පටන් ගන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ consistency and discipline everything build වෙන්න පටන් ගන්නෙ. ඒක මගේ personal experience එක අනුව ඒක මං කිව්වේ. මං හිතන කෙටියෙන් නෙමෙයි කිව්වේ කියලා. ඔව් පොඩ්ඩක් අවුල නැහැ. ඕගොල්ලෝ හිතන විදිහට මොකද්ද ගොඩක්ම ඉම්පෝටන්ට් කියන එක කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඕගොල්ලොන්ගෙත් මේ වගේ එක්ස්පීරියන්සස් තියෙනවා නම් ඕගොල්ලොන්ගේ ජර්නි එක මොන වගේද කියලා ඉතින් බෙදා ගන්න අපිත් එක්ක හැමෝටම බලන්න. Okay? So yeah, that's it. I'll see you soon guys.